Hi everyone, welcome back to my YouTube channel Next Level Teaching. අද මගේ channel එකෙන් අපි එකතු වෙලා ඉන්නේ ගොඩක් වැදගත් ඒ වගේම ගුරුවරුන්ට ගොඩක් අත්‍යවශ්‍ය දෙයක් ගැන කතා කරන්න. ඔයා ගුරුවරයෙක් නම් නැත්නම් ඔයා අධ්‍යාපන ශාස්ත්‍රයේ නියැලෙන කෙනෙක් නම් ඔයා කවදා හරි ඔයාගෙන් අහලා බැලුවද මං උගන්වන මේ මගේ දරුවන් කොහොමද හරියටම මේ ඉගෙනීමේ ක්‍රියාවලිය කරන්නේ? කොහොමද ඒගොල්ලෝ හරියටම ඉගෙන ගන්නේ? ඒත් එක්කම අපි ගුරුවරු විදිහට මේ මතක තබා ගැනීමේ සහ අවබෝධ කර ගැනීමේ ඒ යන ක්‍රියාවලියේ වෙනස අපි දන්නවද? එහෙමත් නැත්නම් අපි මෙහෙම කිව්වොත් විශ්ලේෂණය සහ ඇගීමේ ඇති වෙනස අපි දන්නවද? ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ලෝකයේ වඩාත්ම බලපෑම් සහිත අධ්‍යාපනික රාමුවක් වන බ්ලූම්ගේ වර්ගීකරණය ගැන. අපි බලමු ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට බ්ලූම්ගේ වර්ගීකරණය තුළින් කොච්චර බලපෑමක් එල්ල වෙනවද කියලා. ඒ වගේම අපි උගන්වන අපේ දරුවන්ගේ අධ්‍යාපනික මට්ටම ඉගෙනීමේ මට්ටම ඉහළ නංවා ගැනීමට අපිට මේ බ්ලූම්ගේ වර්ගීකරණය තුළින් මොන වගේ ආభాෂයක් ගත හැකිද කියලත් අපි කතා කරමු. වර්ගීකරණ පියවරයන් වලට යන්න කලින් අපි බ්ලූම්ගේ ඓතිහාසික පසුබිම, ඒ කියන්නේ බ්ලූම් කියන්නේ කවුද, මේක හඳුන්වා දුන්නේ මොන වගේ කාලයකද කියන විස්තර ටික අපි පොඩ්ඩක් කතා කරලා බලමු. අධ්‍යාපනික මනෝවිද්‍යාඥයෙක් වෙච්ච බෙන්ජමින් බ්ලූම් 1956 දී මේ අධ්‍යාපනික වර්ගීකරණය හඳුන්වා දීමට මෙම බ්ලූම්ස් වර්ගීකරණය නැත්නම් බ්ලූම්ස් ටැක්සොනොමි ලෝකයට හඳුන්වා දෙනවා. දරුවන්ගේ චින්තන කුසලතාවය වර්ධනය කර ගැනීමට පහසු ක්‍රමවේදයක් සොයමින් ඉන්න අතරදී බ්ලූම්ට මෙන්න මේ ක්‍රමවේදය හමු වෙලා තියෙනවා. ඔයාලා දන්නවද දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ අධ්‍යාපනික විප්ලවයක අවශ්‍යතාවයක් මතුවී තිබුණා. ඉතින් ඒක හේතු කරගෙන බෙන්ජමින් බ්ලූම් මෙම වර්ගීකරණය ලෝකයට හඳුන්වා දීලා තියෙනවා. ඒ වගේම 1956 දී බෙන්ජමින් බ්ලූම් විසින් මේ හඳුන්වා දීපු වර්ගීකරණය 2001 දී ඔවුන්ගේම සිසුන් වන ලොරින් ඇන්ඩර්සන් සහ ඩේවිඩ් ක්‍රැට්වෙල් යන දෙදෙනා විසින් යාවත් කාලීන කරලා තියෙනවා. ඔවුන් මෙම චින්තන ක්‍රියාවලියේ වෙනස හඳුනාගෙන නාමපද වලින් ක්‍රියාපදවලට මෙම චින්තන ක්‍රියාවලිය පරිවර්තනය කරගෙන තියෙනවා. හරි, අපි දැන් බලමු බ්ලූම්ගේ වර්ගීකරණය අනුව අධීරයන් කිහිපයක් තියෙනවා. මේ අධීරයන් පහළ සිට ඉහළට අපගේ චින්තන ශක්තිය පහළ සිට ඉහළට වර්ධනය වීමක් සිද්ධ වෙනවා. පහළ සිට ඉහළට ගත්තාම බ්ලූම් පළවෙනි අධීර ලෙස හඳුන්වන්නේ remember නැතහොත් මතක තබා ගැනීම. මේක තමයි අපේ චින්තනයේ තියෙන මූලිකම මට්ටම. යම් කිසි දෙයක් දකිනවා නැත්නම් අහනවා නැත්නම් ශ්‍රවණය කරනවා හෝ වෙනයම් හෝ දෙයක් තුළින් අපි දෙයක් මතක තබා ගන්නවා. දරුවන් මේ යම් කිසි දෙයක් මතක තබාගෙන ඒක ලයිස්තුගත කරනවා නැත්නම් ඒක මොකක් හරි දෙයකින් ප්‍රකාශයට පත් කර ගැනීම සිද්ධ කරනවා. උදාහරණයක් විදිහට අපි පන්ති කාමරයකදී දරුවන්ට අපි හිතමු ලෙමන් ගෙඩියක් ගැන උගන්වනවා. ලෙමන් ගෙඩිය පෙන්නලා අපි කියනවා මේක ලෙමන් ගෙඩියක්, මේක කහ පාටයි සහ ඒකේ හැඩය හොඳින් බලා ගන්න, ඒකේ රස මේ වගේ ඒ වගේ කියලා අපි මේක ගැන තියෙන මතු පිට ස්වරූපය අපි දරුවන්ට පහදලා දෙනවා. දරුවන් ඒක හොඳින් ග්‍රහණය කරගෙන මතක තබා ගන්නවා. එතකොට දරුවන්ට මතකය තුළින් ලෙමන් ගෙඩියේ නම, රස, ඒකේ වර්ණය, එතකොට සයිස් එක, ඒ හැම දෙයක්ම ඔවුන්ට ප්‍රකාශයට පත් කරන්න එහෙම නැත්නම් ලයිස්තුගත කරන්න පුළුවන් වීමේ හැකියාව තියෙනවා. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය මතක තබා ගැනීම යන කරුණට විතරක් සීමා වී තිබීද යන්න තමයි මට ඇතිවන ප්‍රශ්නේ. හරි, අපි දෙවන අධීරයට යමු. මතක තබා ගැනීම පස්සේ බෙන්ජමින් බ්ලූම් අපිට කියනවා දෙවන අධීර විදියට අවබෝධ කර ගැනීම. එහෙමත් නැත්නම් understanding. මේ අධීරයේදී දරුවන්ට හැකියාව තියෙනවා ඔවුන් දැනගත් තොරතුරු පැහැදිලි කිරීම, සාරාංශගත කිරීම සහ විස්තර කිරීම යන අංග පිළිවෙලින් ඉදිරිපත් කරන්න. තුන්වෙනි අධීර බ්ලූම්ස්ගේ න්‍යායට අනුව තුන්වෙනි අධීර විදියට අපි හඳුන්වන්නේ යෙදවීම. එහෙමත් නැත්නම් apply. මේකෙදි සිද්ධ වෙන දරුවන් මූලික අවස්ථා දෙකේදී ඉගෙනගත් දේවල් යම්කිසි අවස්ථාවක් සඳහා යෙදවීමයි.
උදාහරණයක් විදිහට විද්‍යාගාරයක් තුළදී පරීක්ෂණයක් සිදු කිරීම, එහෙමත් නැත්නම් දරුවෙක් උගත් භාෂාවක් ප්‍රායෝගිකව භාවිතා කිරීමට හුරු වීම, එහෙමත් නැත්නම් ඔවුන් උගත් ගණිත සූත්‍රයක් ක්‍රියාවට නැංවීම වගේ දේවල් යොදා ගැනීමේදී නැත්නම් ඇප්ලයින් කියන අදියරේදී භාවිතා කරන්න පුළුවන්. හතරවෙනි අදියර විදිහට බ්ලූම්ස් පෙන්වා දෙන්නේ විශ්ලේෂණය. එහෙමත් නැත්නම් ඇනලයිසින්. මේකෙදි සිද්ධ වෙන්නේ දරුවන් ඉගෙනගත්ත කොටස්, ඒගොල්ලෝ ඉගෙනගත්ත දැනුම කොටස් වලට ඛණ්ඩනය කරලා ඒගොල්ලෝ ඒවා තවත් කොටස් සමග සංසන්දනය කරන්න ගන්නවා, විශ්ලේෂණය කරන්න ගන්නවා, තව තොරතුරු එක්රැස් කරන්න ගන්නවා. ඒ එකිනෙක සංසන්දනය කරලා ඔවුන් ඒවා අතර තියෙන වෙනස්කම් හොඳින් හඳුනා ගන්නවා. පස්වෙනි අදියර විදිහට දක්වන්නේ ඇගීම නැතහොත් ඉවැලුවේටිං. මේක ඉහළ මට්ටමක්. මේ ඉහළ තලයේදී දරුවන් ඊටාම විවේචනාත්මකව යම් දෙයක් ගැන සිතන්න පුරුදු වෙනවා. ඕනම කරුණක් දිහා ඔවුන් විවේචනාත්මකව බලලා ඒ ගැන හොඳ තීරණයක් අරගෙන තමන්ගේ මතවාදය සාධාරණීකරණය කරන්න ගොඩාක් පෙළඹෙනවා මේ මට්ටමේදී දරුවන්. 6 වෙනි අදියර ඉහළම මට්ටම නිර්මාණය හෙවත් ක්‍රියේටිං. බ්ලූම්ස්ගේ වර්ගීකරණයට අනුව ඉහළම මට්ටම මේක ක්‍රියේටිං. මේකෙදි සිද්ධ වෙන්නේ දරුවා තමන් උගත් දේ අනුව යම් අලුත් දෙයක් නිපදවන්න, යම් අලුත් දෙයක් නව අදහසක් එළි දක්වන්න හැම වෙලේම කල්පනා කරනවා. ඒ වගේම ඔහු උගත් දැනුමෙන් නව විසඳුම් යෝජනා කරන්නත් ඔහු පෙළඹෙනවා. අපි දැන් බලමු මේ න්‍යායාත්මක රාමුව, මේ බෙන්ජමින් බ්ලූම්ගේ න්‍යායාත්මක රාමුව කොහොමද අපි ශ්‍රී ලංකාවේ පන්ති කාමර තුල ක්‍රියාත්මක කරගන්නේ කියලා. අපිට ක්‍රියාත්මක කරගන්න පුළුවන් විදි කිහිපයක්ම තියෙනවා. අපිට පුළුවන් පාඩම් සැලසුම් කරනේදී, ගුරු පුහුණුවකදී, එහෙමත් නැත්නම් ප්‍රශ්න පත්‍ර සැකසුමේදී මේ න්‍යායාත්මක රාමුව ඒ ආකාරයටම යොදා ගන්න. විශේෂයෙන්ම පාඩම් සැලසුම් කරනේදී, කියන්නේ ලෙසන් ප්ලෑනින් වලදී අපි අරමුණු ලියනවා. ඒ හැම දෙයකදීම මේ සියලුම චින්තන මට්ටම් ඇතුළත් කිරීම ඉතාම වැදගත්. ඒ වගේම ප්‍රාථමික පන්තිවලදී, ඒ කියන්නේ ප්‍රාථමික අධ්‍යාපනයේදී අවබෝධය සහ මතක තබා ගැනීම කියන අධ්‍යයනයන් ප්‍රමුඛ වන අතරම ද්විතීක සහ ත්‍රිතීක අධ්‍යාපනයන්ගේ, ඒ කියන්නේ සෙකන්ඩරි සහ ටර්ෂියරි এডুকেෂන් වලදී අපිට පාවිච්චි කරන්න පුළුවන් ඇනලයිසින්, ඇප්ලයින්, ඉවැලුවේටිං සහ ක්‍රියේටිං කියන අධ්‍යයනයන්. ඒ වගේම ශ්‍රී ලංකාව තුළ සිද්ධ වෙන ගුරු පුහුණුවීම් තුළදී ගුරුවරුන් පාඩම් සැලසුම් කරනේදී, ඒ කියන්නේ ලෙසන් ප්ලෑනින් සහ පන්ති කාමර ක්‍රියාකාරකම් කොහොමද සිදු වෙන්නේ සහ ඇගයීම් නිර්මාණය කිරීම යන අංශයන්ට හොඳ පුහුණුවක් ලබා දීම ඉතාමත් වැදගත්. ශ්‍රී ලංකාවේ මම දන්න තරමින් බොහෝ ගුරුවරුන් ඔවුන්ගේ අධ්‍යාපන කාලය තුළදීම මේ බ්ලූම්ස්ගේ වර්ගීකරණය බොහෝ දුරට ඉගෙන ගන්නවා. නමුත් එය ක්‍රියාවට නංවනවාද යන්න ප්‍රශ්නාර්ථයක්. මම හිතන විදිහට ගුරුවරුන්ගෙන් හරි අඩකටත් අඩු ප්‍රමාණයක් පමණයි මේ ව්‍යුහයන් හරියටම ක්‍රියාවට නංවන්නේ. ඉතින් අපි හැමෝම ගුරුවරු විදියට මේක ඉගෙනගෙන තියෙනවා නම් අපි මේක න්‍යායාත්මක රාමුවක් විදියට කොටු නොකර අපේ එදිනෙදා ජීවිතයේ අපි පාඩම් සැලසුම් කරද්දී, ලෙසන් ප්ලෑන් කරද්දී, පන්ති කාමරවල ඇක්ටිවිටීස් නිර්මාණය කරනකොට මේක සමග එකට එකතු වෙලා වර්ගීකරණයත් එක්ක අපිට යන්න පුළුවන් නම් දරුවන්ගේ චින්තන ශක්තිය, ඔවුන්ගේ මතක ශක්තිය වර්ධනය කරගන්න ඉගෙනීමේ ක්‍රියාවලියට බෙහෙවින් උපකාරයක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඇත්තටම මේක අපේ අධ්‍යාපනික ක්‍රමවේදය ප්‍රතිනිර්මාණය කරගන්න හොඳ මෙවලමක්. මතක තබා ගැනීමෙන් සිට නිර්මාණය දක්වා ඇති සියලුම චින්තන මට්ටම් සංවර්ධනය කිරීම තුළින් අපට 21 වන සියවසේ අභියෝගවලට මුහුණ දීමට සූදානම් දරු පිරිසක් බිහි කිරීමට හැකියාව පවතිනවා. බ්ලූම්ස්ගේ වර්ගීකරණය පිළිබඳ සහ ඔබ මේ මත පිළිබඳ දරන අදහස් පහලින් කමෙන්ට් එකක් මගින් මට සඳහන් කරන්න. ඒ වගේම බ්ලූම්ස්ගේ වර්ගීකරණය ඔබ ඔබේ පන්ති කාමරයේ ක්‍රියාත්මක කරන්නේ නම් ඒ කෙසේද යන්නත් අපි හැමෝටම දැනුවත් වන්නට මෙහි ෂෙයා කරන්න. We value your ideas. Please like, comment and subscribe my YouTube channel.